මම චෙකෝ සන්ධ්‍යාව කරනකොට මට අවසර ගන්න සිද්ධ වුණා මහාචාර්ය සරච්චන්ද්‍රගෙන් මේ මගුල් ප්‍රස්තාව ගන්න. එතුමා බොහෝම ආසාවෙන් මට ඉඩ දුන්නා. තාම මගේ පිටිපස්සෙන් ඉන්නවා තාත්තා. එතකොට මට හරි සහනයක්. මට මගේ පුතා වන රවිඳු මේ කරලා තියෙන ආකාරයේ මට වඩා නවීන සංකල්පනා මෙහෙවන්නෙකු බව හදාගත්තු අපේ නාට්‍ය පාඨමාලාවෙන් හැදුණු පවුලට අපේ පවුල මහේන්ද්‍ර පවුල එකතු වෙලා මේ එක පවුලක් බවට පත් වෙලා කරපු නිර්මාණයක් නිසා මොනවද ලැබුණේ අභියෝග? ඒ හැම අභියෝගයක්ම බොහෝම ස්වර්ණමය විදිහට ජය ගන්න අපිට පුළුවන්කම ලැබුණා. කලාභවන මාව බඳින්න අනේ ඇයි තාත්තේ ඒක මට කලින් නොකියුවේ කෙල්ලේ අපෝ ඔබ පයින්න වලිදී ඒක ඇවිල්ලා චෙකෝව් සන්ධ්‍යාව මුලින්ම වේදිකාගත වෙන්නේ 1991 අවුරුද්දේ. අධ්‍යක්ෂණය වගේම නිෂ්පාදනය සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර. හරියටම අවුරුදු 33කට පස්සේ පසුගිය ජනවාරි 29 වෙනිදා මේ නාට්‍ය යලි වේදිකාගත වුණා. නව නිෂ්පාදනය වගේම අධ්‍යක්ෂණය වෛද්‍ය රවිඳු මහේන්ද්‍ර. රවිඳු මහේන්ද්‍ර කියන්නේ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන්ගේ දෙවැනි පුත්‍රයා. මේ නාට්‍ය චෙකෝව්ට පෙම්බදින අයට වගේම නාට්‍ය කලාව හදාරන අයට ලබා දෙන තිලිනයක් කිව්වොත් හරියටම හරි. මම මේ ජීවිතේ වැරදි. රවිඳු මහේන්ද්‍ර, ප්‍රසන්නජිත් අබේසූරිය, වසන්ත මොරගොඩ, සෙනවිරත්න රුද්‍රිකු, ජයනි සරච්චන්ද්‍ර, ඉන්දික ජයසිංහ සහ අජිත් සිරිමාන්න මීට රංගනයෙන් දායක වෙනවා. සංගීතය ගයාන් ගණකදාර. වේශ නිරූපණය ජගත් පද්මසිරි. ඉතින් මේ නාට්‍ය නිර්මාණය වෙලා තියෙන්නේ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන්ගේ පවුලේ සියලුම සමාජිකයන්ගේ දායකත්වයෙන්. වෛද්‍ය රවිඳු මහේන්ද්‍රගේ නාට්‍ය ගැන කලාභවන අපිට අහන්න ගොඩක් දේවල් තියෙනවා. ඔබේ පියා මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන්ගේ නාට්‍ය අතරින් චෙකෝව් සන්ධ්‍යාව නාට්‍යම ප්‍රතිනිෂ්පාදනය කරන්න ඔබ හිතුවේ ඇයි? ප්‍රති කියන්නේ අපි ඔක පාවිච්චි වෙන්නේ නැවත කියන එකනේ. ප්‍රතිනිර්මාණය කියන වචනේ පාවිච්චි කරන මම වැඩියෙන් කැමතියි. මොකද නිෂ්පාදනය අපි අලුතෙන් කරපු නිෂ්පාදනයක්. නමුත් මෙම නිර්මාණයට මෙහි මුල් නිර්මාණයට මම සම්බන්ධ වෙලා හිටපු කෙනෙක්. හැමයි. ඒ කියන්නේ 1990 සිට 92 ඔය කාලය ඇතුළතදී සිද්ධ වෙච්ච නාට්‍යයක් මේක. ඒතකොට මුලින්ම මෙම නාට්‍ය රංගගත වුණේ 1992 ටවර් හෝල් රංගහල පදනමේ නාට්‍ය හා රංග කලා උසස් අධ්‍යයන පාඨමාලාවේ ප්‍රතිඵලයක් හැටියට. එතකොට මමත් එම රංග පාඨමාලාවේ සිසුවෙක්. ඔය කාලේ මම හැම විදිහටම මේ නාට්‍යයට සහය දක්වනවා. අධ්‍යක්ෂණයට, අංග රචනයට, ඇඳුම් නිර්මාණයට කොටින්ම කියනවා නම් මෙම නාට්‍ය අරගෙන රටපතා යන දෙයට පව මම සහය දක්වුවා. අපි මෙම නාට්‍යයට කිව්වේ සූට් කේස් නාට්‍ය කියලා. මොකද ඇඳුම් ටික ඔක්කොම අපි දාගන්නවා සූට් කේස් එකකට දාගෙන ගිහිල්ලා ඉවර වෙලා ඕනේ තැනක අපිට පෙන්වන්න පුළුවන් විදිහට තිබිච්ච නාට්‍යයක්. ඉතින් එම නාට්‍ය ප්‍රතිනිර්මාණය කරේ එහි හුඟක් දේවල් තියෙනවා අපිට කතා කරන්න. ඒ වගේම අපි යන්න බලාපොරොත්තු දිගු ගමනක මූලික අදිතාලම හැටියට තමයි අපි මෙම නාට්‍ය තෝරගත්තේ. මොකද මම කියලා කිව්වොත් වැරදි. මොකද අපේ රංගකාරක සභාවක් ඉන්නවා. සුනන්ද මහේන්ද්‍ර පදනම කියලා ඒ නිර්මාණය වෙමින් පවතින මගේ මල්ලි සචිත්‍ර මහේන්ද්‍ර නිර්මාණය කරමින් සිටින්නේ. ඉතින් දිගු ගමනක් යන්න තියෙනවා. ඒ දිගු ගමනක් යන්න තියෙන ඒ ගමනේ මූලික ප්‍රථම පියවර හැටියට තමයි අපි මෙම නාට්‍ය ප්‍රතිනිර්මාණය කරන්නත් ප්‍රතිනිෂ්පාදනය කරන්නත්
ලංකාවේ නාට්‍ය විෂය හදාරන්නන් චෙකෝව් සන්ධ්‍යාව නැරඹිය යුත්තේයි. මොකද මේක අපි අත්හදා බැලීමක් හැටියට මහදුරු සුනන්දයන් 1992 90 සහ 92 ඔය කාල සීමාවේදී කරපු දෙයක්. එතකොට නාට්‍ය පාඨමාලාවන් දෙකක ප්‍රතිඵලයක් හැටියට එළියට ආපු දෙයක්. එතකොට මේ නාට්‍ය ඇතුලේ අපි ප්‍රේක්ෂකයන්ට නාට්‍යයක් පෙන්වලා සතුටු කරලා ගෙදර යවන එක නෙවෙයි කරන්නේ. අපි හුඟක් දේවල් කතා කරනවා. අපි පළමුවෙන් ගත්තොත් විශ්ව කීර්තියටපත් වූ මහා ලේඛක ඇන්ටන් චෙකෝව්ගේ නිර්මාණ ගැන කතා කරනවා. ඔහුගේ ජීවිතය ගැන මතක් කතා කරනවා. ඊට අමතරව අපි කතා කරනවා සංගීතය ගැන. අපි කතා කරනවා වේශ නිරූපණය ගැන. කොටින්ම කියනවා නම් හැම නළුවෙක් සහ නිලියක් අඳින ඇඳුමක් ඒ ඇඳුමට අර්ථයක් තියෙනවා. ඒ ඇඳුමක් නිර්මාණය වෙලා තියෙන්නේ නිකන් නෙවෙයි. ඉතින් ওই වගේ අපි මාතෘකා, ඒ කියන්නේ අපි නාට්‍යයක් නිර්මාණය කරනකොට අපි රංග අධ්‍යයන පාඨමාලාවකට යන්නේ ওই හැම පැත්තක්ම කතා කරනවා. අපි පිටපතක් ලියන්නේ කොහොමද? අපි අංග රචනය කරන්නේ කොහොමද? අපි නර්තනය කරන්නේ කොහොමද? ගායනය කරන්නේ කොහොමද? ওই හැම දෙයක්ම රංගනයට අමතරව ওই හැම දෙයක්ම රංගනය සම්පූර්ණ වෙන්නේ වටේ තියෙන හැම දෙයක්ම ආලෝකය. ওই හැම දෙයක්ම කතා කරන තැනක් නිසා තමයි මේ ගොඩක් වැදගත් වෙන්නේ නාට්‍ය හා රංග කලාව හදාරන අයට. ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ මෙහි තියෙනවා අලුත් පිටපතක්. දැන් ඔබ කවුරුත් අහලා ඇති මොගුල් ප්‍රස්තාව කියලා ඉවර වෙලා. ඇන්ටන් චෙකෝව්ගේ කතාවක් අනුවර්තනය වෙලා ලංකාවේ මම හිතන්නේ ඒක උසස් පෙළ අධ්‍යයන මේ විෂය නිර්දේශයක් තිබුණා. මම දන්නේ දැන් මම දන්තරමට ඒක නැහැ. නමුත් අපේ ළමයි දන්නවා. සමහරට මම වැරදින්න පුළුවන්, තාම තියෙන්නත් පුළුවන්. කෙසේ වෙතත් අපි දැන් මම භාෂාවන් 4ක් පරිශීලනය කරන කෙනෙක්. ඒ අතරින් රුසියානු භාෂාව සහ ඉංග්‍රීසි භාෂාව සෑහෙන දුරට හැසිරීමේ හැකියාවක් මට තියෙනවා. මගේ මව් භාෂාව සහ යුක්‍රේනියානු භාෂාව හැරුණකොට. එතකොට මේ රුසියානු භාෂාවෙන් මට කියවන්න හම්බුණා ප්‍රිද්ලර් ශ්‍රේණිය කියලා කෘතියක්. ප්‍රිද්ලර් ශ්‍රේණිය කියන්නේ රුසියානු වචනයක්. ඒකේ අදහස පිරිනැමීම, දායාදේ වගේ අදහසක්. මේ කෘතිය තමයි මබුල් ප්‍රස්තාව හැටියට ලංකාවට අනුවර්තනය වෙලා තියෙන්නේ. ඉතින් අපේ ප්‍රේක්ෂකයන්ට මේක හොඳ පුරුදු නාට්‍යයක්. නමුත් මම අර රුසියානු කෘතිය අරගෙන හිතුවා අලුතෙන් අනුවර්තනය කරමු ලංකාවට ගැලපෙන විදිහට කියලා. ඒ හන්දා අපි අලුත් නිර්මාණයක් කරුවා දායාදේ කියලා. ඒකත් මේ පරිවර්තන අතුරින් කරපු අනුවර්තනයක්. ඉතින් ඒක වෙනසක්. ඒක මම හිතන්නේ හුඟක් වැදගත් වෙන දෙයක්. නාට්‍ය හා රංග කලාව හදාරන සිසුන්ට මේ වැදගත්ම තවත් විශේෂත්වයක් තියෙනවා. මොකද මෙන්න නිර්මාණය සිද්ධ වෙන්නේ එක්කෙනෙකුගේ ප්‍රාර්ථනාවක් හැටියට නෙමෙයි. මට නාට්‍ය හා රංග කලාව පරිශීලනය කරන එහි පරතරයට ගිය නිර්මාණ ශිල්පීන් සමුදායක් එකතු කරගන්න ලැබුණා. වාසනාවකට වගේ. ඔවුන් මගේ පරණ මිත්‍රයෝ අදත් මේ මිතුදම තියෙනවා. එම නිසා හරිම ලස්සනට මේ වැඩේ කරන්න පුළුවන් වුණා. මම මුලින්ම කතා කරන්න කැමති මෙහි සංගීතය ගැන. සංගීතය සපයන්නේ අපිට ගායන ගණකදාර. ඔහු අද ප්‍රවීණ සංගීතඥයෙක්. ඔහු මා අතර තිබුණ ඇසුර පටන් ගත්තේ 1988-89 කාලේ. දැන් ඔහු ප්‍රඥා කළා තියෙනවා. ඔහුට මම උපරිම නිදහස දුන්නා ඔහුගේ සංගීතය සපයන්න. ඔහුගේ ස්වතන්ත්‍ර නිර්මාණ සමුදායක් තමයි මෙම නාට්‍යයෙන් එළි දක්වන්නේ. ඔහු නාට්‍ය ප්‍රඥයෙක්. ඊට පස්සේ මට එකතු වෙනවා ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ප්‍රසංජිත් අබේසූරිය මහත්තයා. ඔහු ලංකාවේ නාට්‍ය හා රංග කලාව පිළිබඳව ඉන්න වියතෙක් සම්පතක් අපිට. ඒ සම්පත මට හම්බ වෙනවා. ඔබට චෙකෝව් සන්ධ්‍යාව හරහා එහි වටිනාකම දැනෙනවා. ඒක සෙනෙවිරත්න රොඩ්රිගෝ කියන්නේ ඒ වගේ තවත් විශේෂ පුද්ගලයෙක් නාට්‍ය හා රංග කලාව ගැන අපි කතා කරනවා. දැන් මොහොත කතා කරන යනකොට අපිට හම්බ වෙනවා මෙහි ආලෝකකරණය කරන්නේ රංගකාරී වශයෙන්. ඔහුගේ ආලෝකකරණය අලුත්ම ජාතිය ආලෝක නව ඔහු මේ පරේක්ෂකෙක් ආලෝකකරණය සපයනකොට. ජගත් පද්මසිරි ඔහුත් ඒ වගේ ඔහු ගුරුවරයෙක්, ඒ වගේම නිර්මාණ ශිල්පියෙක්. ඔහු එදත් අපිට
වෙස්කන් සඳහා සහාය වුණා. අදත් එසේම සහාය වෙනවා. ඒතර අපිට තව දෙපැත්තෙන් මේ නිර්මාණයක් කරනකොට අපිට වේදිකා කළමනාකරණය ඒ වගේ දේවල් සහාය අවශ්‍යයි. ඒතර අපිට සුපිපි උමයන්ගන සම්බන්ධ වෙන නිලන්ත දමින්ද ගෲප් සම්බන්ධ වෙනවා. රංගපෑමේදී මම මුලින් කිව්වා වගේ ජේෂ්ඨ කතිකාචාර්ය ප්‍රසංජිත අබේසූරිය, සෙනරත් රොඩ්රිගෝ, ජයනිමකාර සරච්චන්ද්‍ර, එතකොට ඉන්දික ජයසිංහ, විමුක්ති කිරියල්, අජිත් සිරිමාන් ඔය වගේ ප්‍රවීණයන් පිරිසක් මුණ ගැහෙනවා. ඔවුන්ගේ නාට්‍ය කලාවට සිද්ධ වෙච්ච සේවය, සිදුවෙමින් පවතින සේවය අතිවිශිෂ්ටයි. අද මෙම නාට්‍ය එළියට එන්නේ සතිත මහේන්ද්‍රගේ ප්‍රධානත්වයෙන්. ඔහු තමයි රංග කළමනාකරු. ඔහු පරීක්ෂකයෙක්. ඔහු පරීක්ෂණය කරමින් යන කෙනෙක්. ඉතින් මෙම නාට්‍ය මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රගේ මෙම නාට්‍ය එළි දැක්වෙන්නේ ඔහුගේ රංග කළමනාකාරකරණයේ යටතේ. ඔහු දැන් පුවත්පත් කලාවේ ඉන්නේ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී. ඉතින් ඔහුගේ සහාය නොතිබුණා නම් අද චෙකොව් සන්ධ්‍යාවක් එළි දැක්කේ නැහැ කියලා මම ඔබගේ කුළුඳුල් නාට්‍ය අධ්‍යක්ෂණය මේ ප්‍රතිනිෂ්පාදනය කිරීමේදී ඔබ මුහුණ දුන් අභියෝග මොනවාද? පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ දීලා ඉන්නම්. මෙය මගේ ප්‍රථම අධ්‍යක්ෂණය හෝ නිර්මාණය නෙමෙයි. මම නිර්මාණ කීපයකටම සහභාගී වෙලා තියෙනවා, කීපයක්ම අධ්‍යක්ෂණය කරලා තියෙනවා. විදේශගත වීමට පෙර ලංකාවේදී, ඒ කියන්නේ 1988 සිට 92 93 ওই කාලේ ජාතික තරුණ සේවා සභාවේ යොවුන් නාට්‍ය වලටත් මම සහභාගී වෙලා තියෙනවා. එතකොට මගේ පළවෙනි නිර්මාණය සහ අධ්‍යක්ෂණය නෙමෙයි. තවත් විශේෂත්වයක් තියෙනවා මේ චෙකොව් සන්ධ්‍යාව නිර්මාණයේදී මම මගේ පියාට නිර්මාණය කරපු මහදිරු සුනන්දයන්ට අධ්‍යක්ෂණයේ නිෂ්පාදනය, අංග රචනය, ඇඳුම් නිර්මාණය, පළකීම් සහ විවිධ ආකාරයෙන් මම සහභාගී වෙලා තියෙනවා, සහාය දක්වලා තියෙනවා. ඉතින් එතකොට මේ මගේ කුළුඳුල් නිර්මාණය නෙමෙයි, අකමැත්තෙන් හරි කියන්න වෙනවා. මොකද ඇත්තටම කුළුඳුල් නිර්මාණය නම් හරි ලස්සනයි. නමුත් කුළුඳුල් නිර්මාණය නෙමෙයි. මේ ප්‍රතිනිර්මාණය මම කරන්නේ කලින් සහභාගී වෙච්ච නිර්මාණයක්ම තමයි විදිහටයි ප්‍රතිනිර්මාණය මේක කරන්නේ. දැන් ඔබේ ඊළඟ ප්‍රශ්නය ඔබ ඇහුවේ මම මුහුණ දීපු අභියෝග මොනවද කියලා. මුහුණ දීපු අභියෝග නම් බොහොමයි. හේතු කීපයක් තියෙනවා. දැන් ඒ දවස්වල මම භද්‍රයවණේ පසුවෙච්ච තරුණයෙක්. දකින්න හැම දෙයක්ම මට අලුත්. එතකොට එතන තිබිච්ච නාට්‍ය කලාවේ දැකපු දේවල් තමයි මම දැක්කේ. ඊට පස්සේ මම යනවා ලෝකේ පුරා සැරිසරනවා. කොටින්ම කියනවා නම් චෙකොව් ඉපදුණු ගම්මානයට යනවා. ඔහු හැදිච්ච පරිසරය දකිනවා. ඒ වගේම රුසියානු නාට්‍ය කලාව ගත්කතුවරු හඳුනා ගන්නවා. ඔවුන්ගේ ජීවන රිද්මය හඳුනා ගන්නවා. එය වුණාම තව රටවල එංගලන්තේ නාට්‍ය කලාව කොතනද තියෙන්නේ? ප්‍රංශ නාට්‍ය කලාව කොතනද තියෙන්නේ? ඉතාලියානු නාට්‍ය කලාව කොතනද තියෙන්නේ කියලා ලෝක පුරා සරද්දී අඳුර ගන්නවා. එතකොට අපේ මනස පුළුල් වෙනවා. ගොඩාක් දේවල් අපේ ඔළුවට එකතු වුනහම එක වෙලාවකට ඒක කරදරයක්. මොකද එතකොට සරල දේවල් අපිට මේ ප්‍රක්ෂේපණය කරන්න ගියහම බොහොම සංකීර්ණ විදිහට එන්නේ. නමුත් ඇන්ටන් චෙකොව් තෝරන කලකින අපේ මේ ජීවිතයේ තියෙන මහා සංකීර්ණ දේවල් ඉතාම සරල විදිහට වේදිකාවෙන් ප්‍රක්ෂේපණය කරනවා. තාත්තා සංනිවේදනාත්මක රංගායනයක් හැටියට එලි දක්වපු මේ සරල කෘතිය මට තව ලස්සන කළ එලි දක්වන්න ඕන කරලා තිබුණා. නමුත් එම කෘතියට මුල් කෘතියට හානියක් නොකර ඒ එලි දැක්වීම තමයි මට ඕන කරලා තිබුණේ නව අධ්‍යක්ෂකවරයා හැටියට. මොකද මම විශ්වාස කරන්නේ නැහැ කෙනෙක් නිර්මාණයක් කරලා ඒ නිර්මාණය එතන තියලා ගියාට පස්සේ එම නිර්මාණය තව කෙනෙක් ප්‍රතිනිර්මාණය කරනවා නම්
ආර නිර්මාණය කඩලා බිඳලා සුනිවිසුණු කරලා ඉවරලා මගේ නිර්මාණයක් හැටියට එළිදක්වන එක හරි කියලා. ඒක සාධාරණ. එහෙමනම් ඒ නිර්මාණය මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන්ගේ චෙකොව් සන්ධ්‍යාව නෙමෙයි මගේ චෙකොව් සන්ධ්‍යාව. මෙම නාට්‍ය තවමත් අදත් ඔබ අතරට පත්වන්නේ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන්ගේ චෙකොව් සන්ධ්‍යාව විදිහට. ඉතින් එතකොට මන් දීපු ලොකුම අභියෝගය තමයි මුල් අධ්‍යක්ෂකවරයාගේ මුල් නිර්මාතෘවරයාගේ හිත නොරිදෙන විදිහට ඔහු එකඟ වෙන විදිහට නව නිර්මාණය එළි දැක්වීම. ඒක තමයි මගේ මූලිකම අභියෝගය. මම මුලින් සඳහන් කළා අපි මේ මුල් නිෂ්පාදනයේදී හිතිය තවරටොල් රංගහල පදනමේ අපිත් එක්ක ඉගෙන ගත්තු කට්ටිය. උදාහරණයක් හැටියට ගත්තොත් නලින් ප්‍රදීප් උඩවල අපි අතර දැන් නැහැ. ඔහු මෙම නාට්‍ය භූමිකාවක් කළා. එතකොට ශාස්ත්‍රී මල්ලවාරච්චි, සුනන්ද උපුල්ශාන්ත ඔවුන් තිදෙනාම මේ වෙනකොට අපි අතර නැහැ. එතකොට මුල්ම ප්‍රථම නිෂ්පාදනයේදී අන්ටන් චෙකෝව්ගේ චරිතය කළේ කරුණාරත්න අමරසිංහ මහත්මයා. මහා ප්‍රඥයෙක්. ඔහුගෙන් අපි ඉගෙන ගත්ත දේවල් බොහෝමයි. කටහඬ හසුරන ආකාරය අපි කියා දුන්නා. ඔහුත් අපේ ගුරුවරයෙක්. මේ ගුරුවරයා මේ ප්‍රධාන චරිතය කරා. දැන් අපි ඔහුට පොඩ්ඩක් විවේකයක් දීලා ඒ චරිතය මම කරන්නේ මම පහු කාලෙදී විදේශගත වීමට ප්‍රථමවත් මම කීපවතාවක් මේ චරිතය කරා. ක්‍රමයෙන් තමයි මම චෙකෝව් බවට පත් වුනේ. ඉතින් අභියෝගවලදී සහ මම කිව්වා ඉස්සලාම මේ භාවතිශ අභියෝගයක් කියලා ඒක ඉවර කරමු අපි මේ අපේ මෙලව හැර ගිය නාට්‍ය කණ්ඩායමේ නළු කැල ඒක නැතිවීම බොහොම තදබල අභියෝගයක් බවට පත් වුණා. ඊට පස්සේ අපි හොයාගත්තා දැන් ඉතුරු ලයින් එකට. ඉතුරු ලයින් එක කට්ටියගෙන් බොහෝ දෙනෙක් එකඟ වුණා. අපි කිව්වොත් 99% එකඟ වුණා. එකඟ වෙලා අපි කරමු මේ කරාවිද අපි කරමු. සුනන්දස අපේ ගුරුවරයෙක් අපි යාගේ දෙයක් අලුතෙන් කරමු කියලා ඉවරලා. ඒ නවීන තාක්ෂණය පාවිච්චි කරලා තමයි පුහුණුවීම් කටයුතු කළේ. අපි ගොඩාක්ම පුහුණුවීම් කළේ Zoom online තාක්ෂණය භාවිතා කරමින්. ඊට පස්සේ මම ලංකාවට එළ තමයි නාට්‍ය ඇත්තටම එළලා හරියට වේදිකාවට දැම්මේ. හැබැයි ඒ වෙනකොට නළනිලිය තමන්ගේ භූමිකාව දැනගෙන හිටියා මම ලංකාවට එනකොට. දැන් එහෙම පුහුණු වෙච්ච කෙනෙක් එකපාරට මෙන්න බැරි වුණාම අලුතෙන්ම නළුවෙක් අරන් ඒ තත්ත්වයට ගන්න ඕනේ. ඒක පුදුමාකාර අභියෝගයක් වුණා. හැබැයි අපිට පුදුමාකාර සැහැල්ලුවක් උනේ අපේ මෙතන තියෙනවා පවුලක් වගේ මානසිකත්වයක්. අපි දැන් පුහුණු වීම කරනකොට එකට කෑම බීම උයාගෙන කන තේ හදාගෙන බොන පවුලක මානසිකත්වයක් තියෙන. ඒ කියන්නේ අපේ එක නළුවෙකුගේ හෝ නිලියකගේ ප්‍රශ්නේ අනිත් එක්කෙනාගේ ප්‍රශ්නයක්. මම මගේ චරිතය කළා වැඩේ ඉවරයි කියලා නෙවෙයි අපි අපේ නාට්‍ය කළා වැඩේ ඉවර කරන්න ඕනේ. ඒ නිසා දැන් උදාහරණයකට සෙනෙවිරත්න රුද්‍රිගෝ මගේ පරණ මිත්‍රයෙක් ඔහු එක පාටම බාරග හරි ප්‍රශ්නයක් නැහැ. හරි මචං මං එන්න අපි කරමු. නෑ අපි නතර කරන්නේ අපි කරමු අලුත් නළුවෙක් පාන්න ඕනේ. එතකොට ප්‍රසන්නජිත් අපේ සූර්ය මගේ පරණ මිත්‍රයෙක් එක පාටම නෑ මචං ප්‍රශ්නයක් නැහැ. උඹව වැටෙන්න දෙන්න අපි කරමු. අපි කරමු මෙහෙමයි කරන්නේ. දැන් ඒ වගේ පුදුමාකාර සම්පත් අපිට ලැබුණා. ඒ කියන්නේ දැන් එදා අපිත් එක්ක හිටපු මගේ මිත්‍රයෝ අද ලංකා නාට්‍ය ක්ෂේත්‍රයේ ප්‍රඥාව බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ මිනිස්සුන්ගේ ඒ සහෘදයන්ගේ සහාය ලැබීම ඒ අභියෝග ජය ගන්න ගොඩක් හේතු වුණා. ඊට අමතරව තාම මගේ පිටිපස්සෙන් ඉන්නවා තාත්තා. එතකොට මට හරි සහනයක්. එතකොට මගේ පිටිපස්සෙන් ඉන්නවා මගේ බාල සහෝදරයා මලනුවන්. ඔහු තමයි ඇත්තටම මෙම නාට්‍ය වේදිකාවට ගේන්න මුලින් ඉඳන් අග වෙනකල් ඉඳලා ඉවරලා අන්තිමේදී ප්‍රේක්ෂාගාරයේ දොර වහුවම චරිතිකුත් කරන. ඒතකොට මගේ මලනුවන්ගේ බිරිඳ අපි හදාගත්තු අපේ නාට්‍ය පාඨමාලාවෙන් හැදුණු පවුලට අපේ පවුල මහේන්ද්‍ර පවුල එකතු වෙලා මේ එක පවුලක් බවට පත් වෙලා කරපු නිර්මාණයක් නිසා මොනවද ලැබුණේ අභියෝග? ඒ හැම අභියෝගයක්ම බොහෝම ස්වර්ණමය විදිහට ජය ගන්න අපිට පුළුවන්කම ලැබුණා. උදාහරණයකට කිව්වොත් ස්වර්ණමය අභියෝගයන්ට රමණීය ප්‍රහාරයන් ලැබුණාම
ඒ අභියෝගය ස්වර්ණමය විදිහටම පවත්වා ගන්නට තිබෙනවා. කවදද අපිට චෙකෝව් සන්ධ්‍යාව නරඹන්න ලැබෙන්නේ? ජූනි මාසේ 3 වෙනිදා 3:30 සහ 6:45 ඔබට එන්නයි කියලා ආරාධනා කරන හැබැයි මම ඉල්ලීමක් කරනවා අපි නාට්‍ය කලාව කරනකොට බොහොම පන්නරයක් ඇති අයිතිරේක කරන්න ඕනේ. ඒක අපි කරන්නේ භාවනාවක් විදිහට. ඒ නිසා අපි වෙලාව ගැන හුඟක් පරිස්සම් වෙනවා. 3:30 කියන්නේ 3:35 නෙමෙයි. 6:30ට නෙමෙයි අපි 6:45 කියලා දාලා තියෙන විශේෂ හේතුවක් ඇතුව ඒ විනාඩි 15 හරි අපිට වටිනවා කියන එක කියන්නේ. එම නිසා 3:30ට අපි අපේ සීනෝ වදිනවා. අපි රංගශාලාවේ දොර වහනවා. ඔබ 3:30 බරක් වෙලා ආවොත් ඇතුල් වෙන බලාපොරොත්තු වෙන්න එපා. ඒක අපිට කීරේ හැරයක්. අපි 3:30ටම නාට්‍ය පටන් ගන්නවා. 6:45 කියන දර්ශනය 6:30 වෙනකොට ඇවිල්ලා ඉන්න. පිරීලා ඉන්න සතුටින් වාඩි වෙලා අපි එනකල් බලාගෙන ඉන්න. අපි හරියටම 6:45 වෙනකොට පටන් ගන්නවා. ඊට පස්සේ ඇතුල් වෙන්න බෑ. මොකද ඒක බොහොම සුන්දර රංගහලක්. කෙනෙක් දොර අරගෙන ඇතුල් වෙනකොට අපේ නාට්‍යෙ ලොකු බාධාවක් ඇති වෙනවා. ඉතින් ඒක වළක්වන්න අපි වෙලාවට පටන් ගමු. ඒ නිසා ඒ වෙලාවට කලින් ඇවිල්ලා ඉන්න. ඒක මගේ ඉල්ලීමක්. එහෙමනම් අපි චෙකෝව් මුණ ගැහෙන්න 3 වෙනිදා ජූනි මාස 3 වෙනිදා 3:30ට සහ අපි 6:30 කියලා හිතේ තියාගමු. තියාගෙන ඉන්න. තමන්ගේ පුතාගේ අධ්‍යක්ෂණයක් විදියට මුලින්ම මේ නාට්‍ය වේදිකාගත වුණු වෙලාවේ ඔබතුමාට දැනුනේ මොන වගේ හැඟීමක්ද? මගේ හිත ඈතින් ඈතට ගියා. කාරණා 5ක් විතර මට හිතුණා මේ අලුත් නිෂ්පාදනය ගැන. අවුරුදු 33කට උඩදීට වඩා චෙකෝව්ගේ නවීනත්වයක් අපි ඉංග්‍රීසියෙන් කියන්නේ මොඩර්නිසම් කියලා. ඒ නවීනත්වයේ මුළු ලෝකෙම කතා කරන දෙයක්. මට මගේ පුතා වන රවිඳු මේ කරලා තියෙන ආකාරයේ මට වඩා නවීන සංකල්පනා මෙහෙවන්නෙකු බව පෙනුණා. නිදර්ශනයක් වශයෙන් ගත්තොත් ඔහු රංගපානවා ඇන්ටන් චෙකෝව්ගේ චරිතය. ඇන්ටන් චෙකෝව්ගේ චරිතය කෝෂ් කියන රංගදරයා සමග ප්‍රසන්නජිත් ඉතා අපූර්වට කරනවා, දෙන්නම අපූර්වට කරනවා. මේ රංග නිර්මාණයේ පුරුක වශයෙන් මේ දෙන්නව රංගදරලා ඉන්න මට පේනවා. ඔවුන් දෙදෙනාගේම හඬ මගේ කනට වැකුණාම සමකාලීන ප්‍රශ්න මට පේන්න පටන් ගත්තා. නිදර්ශනයක් වශයෙන් ගත්තොත් එකක් ප්‍රොපෝසල් කියන කෘතිය සිංහලට කීප දෙනෙක් ප්‍රතිරචනය කරලා නිෂ්පාදනය කෙරුවට වඩා හොඳට නිෂ්පාදනය වුණා. ඒ වගේම හංස ගීතය අවුරුදු 33කට උඩදී කෙරුවට වඩා ඉතාමත්ම අපූර්ව රංගනයක් ලෙස මට පෙනුණා. දැන් මේ දෙකම හැරුණකොට තවත් මේක තිබෙනවා ටොබැකොනිස්ට් කියන කෘතියෙහි සිංහල අනුවාදයක් තිබෙනවා දුම්කොළ කියලා. ඒ වගේම තිබෙනවා කෙටි කතාවක් අපි නාට්‍යයක් බවට පත් කරලා තියෙන චෙකෝව්ගේ නින්කොම්පූප් කියන කෙටි කතාව කුරිරු රංගනය කියලා අපි නිෂ්පාදනය කරලා තියෙනවා. ඒක රවිඳුගේ අතින් මෙහෙම කියන්නට මම පෙළෙන්නේ මේ තාත්තා නෙමේ මේ මොහොතේ කතා කරන්නේ මේ ප්‍රේක්ෂාගාරයේ සිටපු
ඊට අවුරුදු 33කදී මේ චෙකෝව් සංධ්‍යාව නිෂ්පාදනය කළ අධ්‍යක්ෂකවරයා වශයෙන් කාලානුරූපව මගේ හිතින් ගෙලිහි ගිය ඇතැම් රංග අංගෝපාංග මේ නාට්‍ය මම දැන් කියාපු නාට්‍ය දෙක ප්‍රමුඛව අනිත් නාට්‍යවල දැකගත්තා. මම ඉස්සෙල්ලාම කතා කරන්නම් මේ මැරේජ් ප්‍රොපෝසල් කියන ප්‍රොපෝසල් කියලාගෙන ඒක මම හිතන්නේ 5 දෙනෙක් විතර ලංකාවේ කරලා තියෙනවා. මහාචාර්ය සරච්චන්ද්‍ර ගුවන්විදුලියෙනුත් කෙරුවා. මේ රංගභූමියෙත් කෙරුවා. ඒකේ හෙඩි ජයසේන රඟපාලා තියෙනවා. සුමනා ජයතිලක රඟපාලා තියෙනවා. මගේ කල්පනාව අපේ මේ කෘතිය අද මේ මගුල් ප්‍රස්තාව කියලා නෙමෙයි අපි දකින්නේ. ඊට වඩා පුළුල් විදිහට ප්‍රේමරත්න කියලා චරිතයක් ගොඩනගලා ඒ ප්‍රේමරත්නගේ මම දැක්කා පුහුණු අවධියේදීත් රංගභූමියේදීත් අදට ගැලපෙන වගන්ති මාලාවක් තියෙනවා. පැරණි නාට්‍යයේ තිබුණු හිටිය ජීවත් වුණු තෙපානිස් රාලාමි වෙනුවට මෙයා දැන් මේ ප්‍රසන්නජිත් රංගපාන රංගභූමිය අලංකරණය කරන කෘතියක් වශයෙන් පේන මේ ප්‍රපෝසල් එකේ සිංහල ප්‍රතිරචනය මට පෙනුණා සරුසාරයි හරබරයි සමකාලීන ජනයාගේ මනසට වැටෙන සුළුයි. හුදු සතුන් ගැන තර්ක විතර්ක ගැන කතා වෙන දෙයකට වඩා ඉහළට යන ඉලක්කයක් ඇති කෘතියක්. එවැගේම සෝන් සෝන් නමින් ඊට කාලයකට උඩදී සංස්කෘති සංග්‍රහයේ පළ වෙලා තිබුණු කෘතියක් අපි අවසරගෙන කෙරුවේ. මම චෙකෝව් සංධ්‍යාව කරනකොට මට අවසර ගන්න සිද්ධ වුණා මහාචාර්ය සරච්චන්ද්‍රගෙන් මේ මගුල් ප්‍රස්තාව ගන්න. එතුමා බොහෝම ආසාවෙන් මට ඉඩ දුන්නා. ඊට හේතු රාශියක් තියෙනවා. මම එතුමාට ගරු කරනවා වගේම එතුමා මගේ රංග කලාව සාර්ථක වේවායි විතරම ප්‍රාර්ථනා කරපු කෙනෙක්. හංස ගීතය වෙනස් කරලා තිබෙනවා. රුසියානු මේ චෙකෝව්ගේ කෘතියත් එක්ක මගේ පුතා රාවිදු ඒ වෙනස් කරලා තිබෙනවා. ඒ හොඳට බැලයි තියෙන්නේ. කිසිම විදියකින් ආරවුල් ඇති කරගන්නට බෑ. මට මතක් වුණා චෙකෝව්ගේ එක මතයක් තියෙනවා. ඒ මතය ප්‍රචලිත වෙන එක නාට්‍යයක් තමයි මේ වන්‍යා මාමා කියන කෘතිය. වන්‍යා මාමා ඒ කෘතිය මේ ප්‍රාම්ජල් දෙවිය සිංහලයේ කළා. ඒක මයිසම් පරිවර්තනය තියෙනවා. චෙකෝව් දීර්ඝ නාට්‍ය 5යි කෙරුවේ. මට හැඟෙනවා ඒ වන්‍යා මාමා කියනවා මම මේ අන්තිම වතාවට කියන දේ මට හැඟෙන විදියට නම් සනාතන අගයක් ඇති කියමනක් විය හැකි. දැන් මේ චෙකෝව්ගේ මේ මතය මැක්සිම් ගෝර්කි
ලිටරරි පෝර්ට්‍රේට්ස් කියලා ඉංග්‍රීසියට පරිවර්තනය කරලා තියෙන ලිපි එකතුවේ ඇන්ටන් චෙකෝව් ප්‍රකාශ කළ බව නැවත නැවතත් කියනවා. මම මේ අද මේ ප්‍රකාශ කරන මතය කිසියම් කෙනෙක් කියනවා ඇති. ඒක අන්තිම වුණා වගේ පේනවා නම් ඒ යටින් කල්පනා කරනකොට ඒක අන්තිමටම කියපු දෙයක් වුණා සනාතනකයක් වෙන්නට පුළුවන්. හංස ගීතය කියන්නේ හංසයා අන්තිමට ගායන ගීතය කියන එක. එයාගේ එක නාළුවෙකුට වෙලා තියෙන සිද්ධියක් ඒක පෞද්ගලික නැහැ. මට මේක කරන්නට ඕනේ කියන්නට ඕනේ. එදා වගේ මට අදත් පේනවා ලෝකේ කියලා කියනවා. දැන් චෙකෝව්ගේ මේ මතය මම සිංහලට පරිවර්තනය කරලා මගේ ගුරුවරයෙකු වන මහාචාර්ය තිලක් රත්නකාරට දුන්නාම ගෝකිතුට චෙකෝව් කියලා ඔය මතයේ ඇති ලිපිය සංස්කෘති සංග්‍රහයේ පළ වුණා. මට මේ මතකයන් සියල්ලම ගලාගෙන ඇවිල්ලා පෙනුණා ඇන්ටන් චෙකෝව්ගේ හවස් වරුව චෙකෝව් සන්ධ්‍යාව එක කාලෙකදී කියපු දේ සනාතන අගයක් වීමට ඉඩ සැලසීමට තරම් දක්ෂ වුණා. ඉතින් මට හිතෙනවා රංග කලාව හැදෑරූ කෙනෙක් වන රවින්දු මේක ප්‍රතිනිෂ්පාදනය කරනකොට මේ මතය අරගෙන හිතේ දරාගෙන බොහෝ දෙනෙක් රංගශාලාවෙන් පිටත් වී යයි කියන හැඟීම නැවත නැවතත් මගේ හිතට බලපෑවා.